ඒ මනාප ඡන්දියාව ගත්ත 2009 යුද්ධ දිනපු ගම එක්සත් ජාතික පක්ෂය ගෙවල් වල හිටියා. රටදාදික එක්සත් ජාතික පක්ෂය පිට ඡන්ද දුන්නා. ආවොත් සංඛ්‍යාව ඊටම 70. ඊටම යටවුද. ඒ නිසා මේ මනාපයක ඉල්ලලා හරි ඔබ මනාපයක කියලා නම් මේ දැන් ඒක සාසුන්දර කියන්නේ නේද? එහෙනම් සාසුන්දර ගන්නවා. නාසද ඔය රාජපක්ෂ මහත්තයා කොහෙන් හරි ගහනවා. ඒක නෙලා තියෙන්නේ. දැන් රාජපක්ෂ මහත්තයා තමයි ඉලක්ක කරගෙන තියෙන්නේ. රාජපක්ෂ මහත්තයාට ගහන්න දැන් කියන්නේ ඉදියාගේ ආයෙයි කියන්නේ ඉතින් ඔබතුමාලා චෝදනා ආවනේ ඔබතුමාලා ගහන්න ගියා කියලා. මොකක්ද ගහන්නේ? ඒක ඔබතුමාලා නඩුවක් කරුවා. මොකක්ද නඩුව? ඒ නඩුවක් තිබුණේ නඩුවද? රේසි 80කට කතා කරලා කොයි නඩුවද? තිබුණාද නේද? ඒ නඩුවද? තිබුණ නැද්ද? කියන්න බෑ නඩුවද කියලා. ඉතින් කවුරුත් දන්නේ නඩුවක් නේ. ඒ නඩුව කියන්න බෑ තිබ්බ කියලා. ඒ උසාවි දන්නේ. ගන්න බලන්න. රේසි 80කට මහණියා මේ දන්නේ නැති දේවල් කතා කරගෙන ඉන්නනේ රංජන මන්තුමා මොන උසාවිද තිබ්බේ? නඩුවක් කියන්නේ තමුන්නාංශ කිව්වොත් දැන් මම නඩුවක් තිබ්බා කියලා මම ඉල්ලනවා. හැබැයි නඩුව තිබුණා කියලා තමුන්නාංශ ඉල්ලනවා. උතුමා එහෙම චෝදනාවක් තිබුණේ නැති කතන්දර කියන්න බෑ. මොනවද වැරද්ද කියන්නේ උනාංශ ඉදන්නවා මේක චිත්‍රපටියක් කියලා. දැනගෙන කවුරු දෙනවා තමුන්නාංශ කියන කර්ම කියන පෞද්ගලික යන්නේ නැහැ. ඒකම පෞද්ගලික යන්නේ නැති නිසා. අපි කර්ම කියන හතරට දැන් ඒක ගෞරවන්නේ. ඒක ගෞරවන්නේ. අපිට දෙනවා. අපිට තියෙනවා ෆයිල් එකක්. අපි පුද්ගලික කතා කරන්නේ. කතා කරන්නේ වැඩ පිළිවෙල. ඉතින් නැහැ කියලා දැන් ඔබතුමා දෙන්න එහෙම එකක් තිබුණා. ඒක කවුරු හරි කියන එකක් උස්සගෙන ඇවිල්ලා එහෙම චෝදනාවක් තිබුණේම නැහැ. දැන් මම කියන්නේ අභියෝගයක් දුන්නේ. හරි. ඉතින් මම අභියෝගයක් දුන්නේ. මට උත්තර දෙන්න දෙන්නේ නෑ නේද? ඒක උත්තර දෙන්න. මම දින වින්න මෙන්න උත්තර මම උත්තර දෙනවා. මට උත්තර දෙන්න අවශ්‍ය දෙන්නේ. මඩ වෙලා ඕන කරලා ඔබතුමා ළඟින් අපේ වෙලාව නැති කරලා. දැන් මම එද්දි රේන්සි අවශ්‍යකම් ගත්ත ලෝයර් මහත්තයා කතා කරා. එතුමා කිව්වා මෙහෙම නඩුවක් තිබුණාය, මෙහෙම ප්‍රශ්නයක් වුණාය, ඒ ජනාධිපතිතුමාට අහිමියක් කරන්න ගියේ නේද? තිබුණාය. එහෙම නීති නිමිත්තක් තිබුණාද නැද්ද? ඒක අපි කියන්නේ තරුණාංශ ගේන්නේ. මම හදන කතාව නඩුවන්ට ගේන්නේ. එහෙම හදාගෙන කන්නට මඩ ගහන්න බෑ. මේ මඩන්නේ මේ මඩ ගහන්න බෑ. මෙතන දිනසක් අනුවා කියන උත්තර දෙන්න. එතුමා අපි උඩින් යන දේශපාලන නෙමෙයි. මේ විදිහට අපි පල්ලෙන් නඩුව දෙන නගරසභා ඡන්දෙ ඉල්ලලා බෑ. ඔබතුමා ගහන්න ගහන්න බෑ. මාත් දිනේ එක්සත් ගන්න නැතුව සබේ මොකද ඔබතුමා මට උදව් කරන්නේ. ඊයම නඩුවට එනවා නිකන් ඒක මඩ ගහන්න. අපිට දරුවා ඉන්නවා. මඩ ගහන්න ගන්න එපා. නඩුවක් තියෙනවා කියලා නඩුවක් තියෙනවා කියලා නඩුවේ අන්ත කියන්නේ. නඩුවේ මොකක්ද කියන්නේ? කොහෙද උසාවිය කියන්නේ කොහෙද අන්ත? ඔයාගේ දානසල්ලා අන්ත ගන්න නෑ. නඩු දාලා දෙන්නේ කවුද පැමිණෙන්නේ කවුද විත්තිය? ජනාධිපතිතුමාට වල දානවා. හරි ඉදියාවින්ද සලකනවා ජනාධිපතිතුමා. ඔව් ඒකේ. ඒ කාලේ ITN එකේ හැමදාම ගියා. ඔයාලම කොළ බලගන්න ඔයාලම අපි පෙන්නන්නම් ඔයාට ෆයිල් ඔයා පෙන්නන්නකො. ඔක පොඩක් කරලා පෙන්නන්න. මෙන්න මේක කියනවා. අපි පෙන්නනවා. ඔයා සේවාවක් තිබුණේ. ඔයා නිකන් බොරුවට කොන්දරාන පුළුවන් ගන්න අයියෝ මොකද මම ගහන්න දෙන්නපා. ගහලා ගියා කියලා. ජනාධිපතිතුමාට යන දරුවන්ට ගහනවා. ඊලක් කියලා ඉඳන් කිසියාවෙන් වෛරයෙන් දේශපාලන පළවෙනි වටේදී රමුණාංශ කතා කරේ අපි කරමු අපි මේ අපි ගහේ කස්සයි වැඩි කෙනෙකුසු නෙමෙයි දේශපාලනේ 91 නගර සභා ඡන්දෙල පල්ලෙව මට්ටම් ආවේ අපේ මනාවදේවත් නැදෙනද ඉල්ලවිල්ල හැමදාම දිනලා තියෙනවා මේවට විතරක් අපි ඉඳන් උසුලන්නේ හොඳයි යාගේ මේ පාර්ටිය ගන්න වෙන කොහෙද කියලා හොඳයි මඩ ගහන්න දැන් ඉල්ලස් කරන්න යන්නේ එතුමාගේ අවස්ථාවේ එතුමාට දැන් ඉල්ලස් කරන්නේ රජතුමා දන්න පියාවිල්ල මම දන්නේ ඉල්ල නඩු දෙප කියලා ඔතනයි කියන කතාවත් එතුමා බොරු හදාගන්න ඔබතුමා දන්නේ නේ වැඩක්ම තියා ගන්නවා නඩුවක් කියන වැඩක්ම තියා ගන්නවා මෙයාට මිනිස්සු ආදාය ගන්නවා හොඳයි දේශපාලන මඩ ගහන්න ගන්න එපා ජනාධිපතිවරයා අත බේරගත්ත නායක කන්නත්තාවල මඩ ගහනවා හොරාගියා මොනවාද ගමු හොරාගියේ ජනාධිපතිතුමා හොඳයි ඔබතුමා කතා කරා නෑ සුදේ අපිට අසල් වැඩ කමිෂන් නෙමෙයි අපිට හොඳ ඉවසීමනේ අපිට විදිතේ රම්මන්තුමා දෙයින්නේ අපි නෝ ගරවල හදාගිනවා අපි තව
ඔබතුමාද එතුමා නිහඬුනන් ඔබතුමා නිහඬුන එයා ඉල්ලස් යනවා. එතුමාගේ අවස්ථාව එතුමා කතා කරන්නේ දැන් නඩුව කොහොමද මේක රටට කිව්ව නඩුවක් කො ඉල්ලස් යනවා. රාජන් මන්තුමා ඔබතුමාගේ අවස්ථාව කතා කරන්නේ එතුමා දෙන්න සුරුවරේ ක්‍රමේ මෙතන नालुकම හින්දා පණාව කරගෙන පණිවිඩ සීමාවට අනාතලා ඉද්දි ඥානවරද දාන්න මෙහෙන්න තෝ කියලා යන්නේ. එළව මඩ ගහන්න. ඊළඟ කියලා හිතන්නේ පුද්ගලයව ගහන්න දෙනවා. පුද්ගලය ගහන අපිට ගහන්න. අපිට තියෙනවා හොඳයි සෝරි අපි මාතෘකාව අර කවුද මේ ජෝසනවතුමාගේ මාතෘකාව මරයි ජනාධිපති ජෝසනවතුමාගේ මාතෘකාව කරුණා කරලා අපි මාතෘකාව මෙයා උගන්වන්නේ ඉස්සෙල්ලා හොඳයි අපි ඉංග්‍රීසි දන්නවා මෙයා ඉන්නේ කොහටද කියලා ඔබතුමා කතා කරන්නේ කරුණා කරලා ඔය පුම්බ ගත්තාම හිතන්නේ චන්දියාගේ ඔබතුමාට අපි පෞද්ගලික කාරණා වලට යන්න එපා ඔබතුමා කියනවා අපිට ඔබතුමා කියනවා එතුමා නිශ්ශබ්ද ඉන්නවා ඔබතුමා දැන් අවසන් කරමු කරුණා කරලා කතාව අපි මාතෘකාව තුළට ගන්නවා මිනිස්සු මලයා පරකබල ගත්ත නාගර මලයා channel එකේ ගරවන්තුමනි අපි මාතෘකාව තුළට ගන්න අවසන් කරමු අරන්නේ මාමා මේ බහර චන්දනි ජේ.ආර්. කිව්ව තුන් හත බල කරන්න කියලා විජය කුමාර හොඳයි සමාවෙන් ගන්න පරදිනේ ඔබතුමා මාතෘකාව පිළ වෙන කාරණා වලට අපි මාතෘකාව තුළ කතා කරමු අන්තිමට ඒ නිසා සුදේව අවසන් කරමු නෑ අපි විවාදයක් තියෙනවා අපි විවාදයට ඒ කාරින්ම ගියායි මේ විදිහට ලාභතුමාලා අම්බ දිසාලා කියලා අපි විවාදයක් කවදා මේක පැත්තට ළමයි ඕන මේක සීමාත් වෙන්නේ එක්ක කර්ම වෙන්නේ කර්ම වෙනවා කියන්නේ මේ රටේ මිනිස්සු බලන්නේ ඉන්නේ ඊට පස්සේ රටේ මිනිස්සු කියන්නේ රංගන් නැවිලා කිව්වා ජෝස්ටන්ට දුන්නා මෙහෙමයි නඩු තියනවා කියලා කියනවා නඩු වෙනවා ආයෙ එතන ඉන්නකොට අපිට ගන්න ඔපුවා මං ගෙනලා දෙනසයි එහෙනම් මොනවා සීමාත් තියෙනවා අපි ඉවසගෙන ඉන්නේ අපි කිව්වනේ අපේ තියෙන සල්ලි විතර කරන්නේ ඔයගොල්ලන්ට කියලා වගේ ආයත කියලා නඩු දාන්න ඒ නිසා කරුණාකරලා කතා කරන්න ඉවර ගන්න දැන් නැත්නම් අපි ගොල්ලලා දෙන්නේ ඒ නිසා මම කියන සුදුව මේ නැතිවෙන්නේ අපි විශේෂ රාජ ගන්න ප්‍රයස් එකක් තිබ්බහම හරි ආයි මේ තානම් මුත්තේගෙන හම්මන කතන්දර නෑ මේක මිනිහා දිනනවා පරදින මිනිස්සු පරදිනවා දැන් මේකේ ක්‍රමය තමයි පරදිනහම දිනුවා කියන එක නෙමෙයි මෙතන නෙමෙයි ඒ නිසා අපි මතකයේ සසින් රාජපක්ෂ මහත්තයා ගැවයි ගහන්නේ ජනකට වෙලකට ගහන්නේ අයි නාම රාජපක්ෂ මහත්තයා ගහන්නේ ජනකට පුතාන්සා මෙන්න කියන රාජපක්ෂ දීපිකාව ඒ වන්නා මහින්ද රාජපක්ෂ මහත්තයාට කවදාවත් මොන අපේක්ෂාවද නෑ දිනන්නේ ඒක මෙරට මිනිස්සු ගැන ජනකට ආදරේ අපිට තියෙන දෙයක් නෑයි මම 2010 කන්නේ වයින් කුසිමාත් එක්සත්යාත් පක්ෂෙ නෙමෙයි මම කිව්වා දෙවනි පාර ඉවෙන්ට් එක නිවිදිනපත් ගන්න අපේක්ෂකේ දෙන්න ගලාන්න බෑ විතර කියන්නේ චන්දේ නෑ මතකද නැත්නම් යවන්නේ එහෙනම් අවසාන මොහොතේ සරපන්ච දෙලට මම කිව්වා තනි නිකසේ මහත්තයා ලොකු ලණුවක් දෙන්නේ ෆොන්සේක විනාශ කරන්න එතුමා කිව්වද යම් සම්බන්ධකමක් තිබුණා හැබැයි එදා මම තීන්දුවක් ගත්ත ජනාධිපතිට උදව් කරා අද අපි සතුටු වෙනවා මම මරන්න ඉස්සෙල්ලා මගේ ඡන්ද බුලත් කොලේ ජනාධිපතිට ගහන්න ලැබිච්ච එක අද අපි සතුටු වෙනවා එදා හිටියේ සරපන්ච මහත්තයා දිනපුවාම මුළු පවුලම ඝාතනය කරන්නේ මේවා මේකට ජනතාවට අමතක කළා නෑ සුදේව ඒ නිසා මම මතක් කරනවා මේ මනාපය සසිගුණාද පක්ෂ මහත්තයාගේ මනාපයට හොඳට නැති සසිගුණාද පක්ෂ මහත්තයා හම්බුන මනාප සංඛ්‍යාව හොඳට නැති ඒ නිසා අපි කියනවා ඊළඟ මේ රටට අපි ජනාධිපති විශාල රොසක් කළා සුදේව අපි බලන්න සුදේව විනාඩියක් දෙන්න පයිලා ගත්තා අනවශ්‍ය විනාඩියක් කලකට ඒ නිසා අද බලන්න අධිවේගී මාර්ග දිහා බලන්න මා විශාල දෙයක් සංවර්ධනයක් කියලා දෙනවා පාර ලංකා ඉතිහාසයේ දැකපු නැති විදිහට අපි මේ රටේ පාරවල් දියුණුවා අද බලන්න වාහනයක මම නිකන් අර ගියාම මොටර් සයිකල් එකේ මම කතා කරන්න මම දත්තරගෙන ගියා සුදේව බලන්න මොටර් සයිකල් විතර ලක්ෂ 15 ක් ගියා 2005 පස්සේ දෙවෙනිගෙන ආපිය කියලා කියනවා රටේ මිනිස්සු දුක්පත් වෙලා ඛණ්ඩ නැහැ මිනිස්සු අමාරුවෙන් ඉන්නේ කියලා ලක්ෂ 12ක් තිබුණේ මොටර් සයිකල් 27 ලක්ෂයකට වැඩි නේද සල්ලි දීලා ලීස් කරලා අර රටේ තුරුනවා අපි පිළිගන්නවා වාහන 3 ලක්ෂයි අර 5 ලක්ෂ 70කට හත්ින වාහන ලොරි ලක්ෂකින් ලොරි විතරක් වැඩිලා තියෙනවා ඒ වගේම අපි ගත්තාම ට්‍රැක්ටර් වගේ දේවල් එක 1000 ගණන් වැඩිලා තියෙනවා 3 විතර වැඩිලා දෙනවා
ලක්ෂ 5ක් විරතේ මේ පහුගිය අවුරුදු 5 ඉතින් බලන්න අපේ ආර්ථිකයේ මොන තරම් දුරට දියුණු වෙලා තියෙනවද ඒ සතු පිළිගන්න ඕනේ කවුරු මොනවා කිව්වා මෙරටේ දෙව්ජනතාවට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහන දුන්න වෙන කිසිම නායකයෙක්වත් අධ්‍යක්ෂකෙක් නෑ රුපියල් 350ක් පෙරසානදාය 2005 වෙනවා කිව්වා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයන් බොහොම අමාරුයි රුපියල් 500 කියලා වෙලාගත්ත ප්‍රතිපත්ති ප්‍රකාශ අපි හිටියේ හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයා 350 ගණන් දෙනවද කාටවත් නෑ රුපියල් 150ක් අයිල්ලුවා ත්‍රාක්ෂණයට ඒක 500 කියලා ඒ දෙව්ජනතාව වෙනුවෙන් නියතින් අපි දුටු අත්දැකීම් තමයි ඒ නිසා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට මේ රටේ ජනතාව ඔවුන් දන්නවා යුද්ධ දිනවා වගේම රටේ ආර්ථික ශක්තිමත් කරලා තියෙනවා බඩුමිල ස්ථාවර කරලා තියෙනවා රට අලුත් කරලා තියෙනවා අලුත් දිනුවකට අපේ ලංකාවේ තියෙනවා ඒ නිසා මේගොල්ලෝ මොනවා කිව්වා මොනවා පැත්තේ ගෙනාවේ ලියලා තියාගන්න අපමණ එක්සත් ජාතික පක්ෂයේ බුද්ධලේ මම නම් එක්සත් ජාතික පක්ෂයේ හයිය බුරදායි මොකද්ද කියන එක ඒ නිසා මේගොල්ලෝ කියනවා දැන් ඔබට ආන්දේ එන්නේ ඉන්නවා කියලා දැන් මේගොල්ලෝ එල්ලිලා ඉන්නේ රත්නහාමුදුරුවෝ කියන ප්‍රකාශයි මේක විවිධ පක්ෂ දින සංගමය පක්ෂ 16ක් 28ක් තියෙනවා ඉතින් මේකේ ඉන්න සිනේතා නෝට් එකකට බෙදා ගන්නවා වගේ අද ජනාධිපති ඉන්නකම් බයිනවල දැන් සමාජ කියන ආදී බයි ආ බිල්බර් හොලිදාගෙන ඉන්නේ අපිට තමන් කරන ඒ නිසා අපි කියලා පැහැදිලා ඊළඟ ජනාධිපතිතුමා කියන්නේ මම නේද ගමකට කියනවා ලක්ෂ 10 නෙමෙයි ලක්ෂ 20කට පරිදි ඡන්දර ගන්න මහින්දාට ජනාධිපතිතුමා දිනනවා ඒ නිසා තමයි මේගොල්ලෝ බය ඒ නිසා තමයි රාජපක්ෂ මහත්තයා කොහොමද ජනාධිපතිතුමා වළක්වන්න මේ නීති ගණන්ලා මේ දේවල්